මේ ෆුට්බෝල් ගහන. ෆුට්බෝල්ද මඩ්බෝල්ද? ඒකත් ෆුට්බෝල් වගේම තමයි යන්නේ. වෙනසකට කියලා තියෙන්නේ අපිට ඒක ප්ලේ කරන්න වෙන්නේ මඩ ගොඩේ. උප්ස්. මං ඔය වැඩට එන්නේ නැහැ. මොකද මං ඊයේ හොඳට නාගත්තා. ආයි මඩ ගන්නට බෑ. කොල්ලෝ මේ මට සෙල්ලම නියමයි. මේක ෆන් ගේම් එකක්. හැබැයි මෙච්චර ෆන් කියලා නම් හිතුවේම නෑ. අපි මෙහෙම මඩ නාගෙන ඉන්න එක ගැන ඔයාගේ කිසි තැකීමක් නැද්ද? නෑ. මොකද අපි හොඳටම සැලකිලිමත්. අපි අතින් මඩ හැලුණා තමයි. මට මෙතන ජරාව පොදක් නැතුව සුද්ධ වෙන්න ඕන. ඒකත් රෑ කෑමට කලින් ඉවර කරන්න ඕන. තේරුණා නේද? තේරුණා. කිසි පැල්ලමක් නැතුව. බය වෙන්න එපා. කිසි පැල්ලමක් නෑ. පැල්ලම් සේරම ඉවරයි. ලැබ් එකට යමු. නෑ ඔයාට අක්කලාගෙන් උදව් ගන්න බෑ. පරණ විදිහට සුද්ධ කරලා දාන්න ඕන. මට තාම 11යිනේ. මං ওই පරණ ක්‍රම ගැන මුකුත් දන්නේ නෑ. එහෙනම් මං ඔයාට කියලා දෙන්නම්. අපි ගන්න ඕන සබන් කැටයක්, බාල්දියක්, ස්පොච් එකක්, මොප් එකක්, සයින් වෙන ග්‍රීස් ටිකක්. මේවා අනිත් අමතක කරන්න එපා. හැබැයි මට තාමත් තේරුනේ නෑ තාත්තේ. ඔයා මට මේක පොඩ්ඩක් කරලා පෙන්නන්න. යන්නේ ගයක් සුද්ධ කරනකොට ඔයාගේ අත් දෙකෙන්ම සුද්ධ කරන්න කියන්නේ. එතකොට ඔයාට තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ නිසා ඔක අත් දෙකෙන්ම කරන්න. මොකද කිව්වේ? ඒක බෙදක් තියෙන්න බෑ කෑම වෙලාවට. තියෙන්න බෑ කුණු පොඩ්ඩක්වත් තියෙන්න බෑ. සුබ උදෑසනක් වේවා මගේ සහෝදරියන් දෙදෙනාට. මට ගේ ඇතුළ මඩ පැල්ලන් ඉවත් කරලා සුද්ධ බුද්ධ කරලා දාන මැෂින් එකක් ඕන කරලා තියෙනවා. දැන් මං ඉන්නේ මගේ ගේ සුද්ධ කරන වෙලාවේ. තාත්තා ඔයාට කලින් මෙහෙට ඇවිල්ලා විස්තරේ කිව්වා. අපිට උදව් කරනවා කියලා මෙන්න මේ කිවිසුමත් අත්සන් කරගත්තා. ඕ ඒ ඩිංගට කිවිසුමකුත් හදාගෙන මෙයා. නියමයි. වීවා උකුතේ රසයක් පිරිපුන් එකතුවක්. Best ever sunlight. දැන් රුපියල් 320යි. තොග අවසන් වනතුරු පමණයි. ගෙදර දොර වැඩ කරන තරම් මං තාම පොඩි වැඩි. එතකොට මම ඔයාලගේ සුහච කීකරු එක කුසුපන් සහෝදරයනේ. සමා වෙන්න මගේ මල්ලි කරන්න කිසිම දෙයක්. මොකද කිව්වේ? හැබැයි ඩුකි වයලින් ගහන්න නම් හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා පේනවා. Thank you. හොඳයි. ඔයාලා උදව් කරන්නේ නෑනේ. එහෙනම් ඔයාලගේ කිසිම පරීක්ෂණයකට මං සහභාගී වෙන්නේ නෑ කියලා හොඳට මතක තියාගන්න. ඒ වුණාද ඔයගොල්ලන්ට? නෑ ටෙස්ටිං කරන්නෙම නෑ. මේ මොකද මේ ගොරිල්ලා සූට් එකක්ද? ඔව්. මං ඔයාලට කිව්වනේ ඔයගොල්ලෝ කිසිම පරීක්ෂණයකට මං සහභාගී වෙන්නේ නෑ කියලා. ඒත් බලන්නකෝ අනේ මේ කකුළු අත් දෙක මට ගානට ගැලපෙනවා. නියමයි. අතින් පස්සේ වෙන කෙනෙක් හොයාගන්න ඔයගොල්ලෝගේ පරීක්ෂණවලට. එහෙම කරන්න බෑ. ඔව් මං එහෙම තමයි. කොච්චර වෙලා ගිහිල්ලාද? 90ක් ගෙදර ගිහිල්ලා. හොඳයි මොනවද ඕනේ? රෑ කෑමට කලින් ඒ අස්සක් මුල්ලක් නෑරම මඩ ටික සුද්ධ කරලා දාන යන්ත්‍රයක් ඕනේ. ඕනටත් වඩා පොඩි කියලා හිතෙන්නේ නැද්ද? ඔච්චර දෙයක් ගෙනලා දීලා අපිට දුන්නේ මෙච්චර සොච්චමයිද ඔයගොල්ලෝ හදලා? පොඩ්ඩක් උනාට භයානක වැඩි. පරිස්සමින් පාවිච්චි කරන්න. ඕක ගොඩක් බලවත් පිරිසිදු කරණයක්. අනිවාර්යෙන්. ඔයා වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. හොඳයි තේරුණා. මං අහගෙන හිටියේ. ඔයා කියන විදිහටම කරන්න. මේක නම් ඇත්තටම මරේ මරු. මරු මාරාන්තිකයි. ඒයි මං ඔය වැඩේට පොඩ්ඩක් කැමති නෑ. මේක නිකන් මඩ සුද්ධ කරන එකක් විතරයි. ඕක නම් සෙල්ල බඩුවක් නෙවෙයි. ඕක මට දෙන්න. ඔයා නිකන් සිරිසක බෝ වගේ වෙලා. මේකෙන් මඩ බැල්ලම් විතරක්ම නෙවෙයි මුළු සර්වාංගෙම අයින් වෙනවා වගේ පේන්නේ. ඔය දන්නවද ඒක තේරුම? ඒක තේරුම තමයි මෙන්න මේ ෂෝල් එක බෙල්ලව තාගෙන ගිහිල්ලා අක්කා හම්බෙලා ඒගොල්ලන්ගේ විසඳුමක් ගන්නවාගේ බෙල්ල ආපහු ලබාගෙන. නැත්තම් තාත්තගේ විසුමක් වෙන එකක් නෑ. ඔයාලට තේරුණාද? ඒ ගැන නෙමෙයි මම කිව්වේ.
අපිට කැමතිනේ. නොපෙනී ඉන්නවා කියන එකට මාරම දෙයක්. මම දන්නවා නොපෙනී ඉන්න එකේ වෙනස්ම කලාවක් තියෙනවා කියලා. මොලා වුණත් ඒක හරි රසයි. මම මේ පුස්තකාලයට අධිපති වෙලා ඉන්න භූතයා කතා කරන්නේ. ඔයාට පුළුවන් ද මට මේ ටික අරන් යන්න දෙන්න? ඔය ටික තුකුමර යන්න. නියමයි බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කිව්වට අපි බලමු අපෙන් කොහොමද මේ බල්ල ප්‍රවේශම් වෙන්නේ කියලා. අයියෝ කල්දම. එකට ඉඳලා දෙකට කපනවද? මන්න මොනොත් කරන්නේ නෑ. එතකොට යනකල්ද කොහොමද ඔළුවට ආවේ? ඒක මේ නිකන් උනේ. අයියෝ මඩ පිස්සු වගේ. එතරම් මනුස්සු කෙදවර කරන්න. මම නෙවෙයි යන්නේ මේක කලේ. දෙන්නටම ගාමත් දැල්වෙච්ච එකක් වෙන්න. නියම වැඩ. තව අයිස්ක්‍රීම් එකක් කාලා මේක සමරමු. ඕකේ. ඕ නියමයි. ළමයි ඔයාලා ජොනි දැක්කද? නෑ මං අද දවසේම දැක්කේ නෑ. නැන්ද? එයාද රැවෙන්න කලින් මේ ගෙදර සුද්ධ කරලා ඉවර කරේ නැත්තම් එහෙම එයාගේ ටීවී වේලිල්ල මම නතර කරනවා. ගේම් ගහන්න දෙන්නෙත් නෑ. ඒ වගේම සත්තු අන්න හරි. සතියක් යනකම් සත්තු නෑ. සතුනේ? ඇත්තටම එහෙමද? මම හොයාගත්තොත් මේ ඔයාලගේ මෝඩ පරීක්ෂණයක ප්‍රතිඵලයක් මල්ලිට ලැබිලා කියලා. ඒ කියන්නේ මිනිහා නොපෙනී ඉන්න මොකක් හරි වැඩ පිළිවෙලක් කරලා කියලා. ඉවරලා කියන්නේ මාසයක් යනකම් දෙන්නට දැක්කට පැත්ත පරාට වෙන්න තහනම් කරනවා. මට කිව්වා කියන්න එපා. මට පේන්නේ අර බෙහෙත යාගේ පාවිච්චිට අරගෙන තවද? අපි ආව ඉක්මනට හොයාගෙන ආයෙත් හදන්න ඕනේ රෑ කෑමට කලින්. අපි එන පටන් ගමු. නොපෙනී ඉන්න එක තරම් ෂෝක් වැඩක් මේ කොහෙවත් නෑ. ඒක නරක දෙයක්ම නෙමෙයි. මොකද අනේ ඔය පොඩි ළමෙක් වගේ කට වටේම අයිස්ක්‍රීම් ගාගෙන. අයිතිකාරයෙක් නැති බල්ලෙක් ඉක්මන් කරලා අල්ල ගන්න ඕනේ. ඕ ඒක නරක දෙයක්. දුවන්න. හයියෙන්. අයියෝ නොපෙනී ඉන්නකොට මිනිස්සුන්ට මාව පේන්නේ නෑනේ. එක්කෙනෙක් මෙතනින් යමු. සුසුරුයි මේරි අපි හොයාගෙන කලින් අපි ගෙදර යමු. අරක්කුවනේ. මම හිතන විදියට ඔයගොල්ලෝ ජොලියෝ දැක්ක නැතුව ඇති නේද? එයා ඉන්නේ ඔයාගේ එහා පැත්තේ. අපිට ඔයාව පේනවා ජොනි. මොකද කිව්වේ? අපිට තවදුරටත් නොපෙනී ඉන්න ඕනේ නෑ. අපි ලැබ් එකට ගිහලා මේක වෙනස් කරමු. යන් පන් වලට ආදරේනේ. අර බලන්න එයාව සම්පූර්ණයෙන්ම පේන්නේ නැතුව ගිහිල්ලා. අපි කොච්චර බුද්ධිමත්ද? මං කැමතියි ඔයාලත් එක්ක පරීක්ෂණ කරන්න. රෑ කෑමට කලින් අනේ මම සාමාන්‍ය ළමෙක් කරන්න ලොකු දෙයක්. ප්ලීස්. රෑ කෑමට විනාඩි 10යි. අනේ ඉතින් කොල්ල ප්ලීස් කියපගේ දැම්ම කරලා දෙන්නකෝ. දැන් එයාව වෙනස් කරන්න වෙලාවක් නෑ. අනික තාත්තා දැනගත්තොත් ජොනි නෑ කියලා අපි දෙන්නටයි බුටි කන්න අපි වෙන්නේ. මොකද කරන්නේ? මාව තාම කාටවත් පේන්නේ නෑනේ. ඔබ මින්න මන් දන්නවා කොහොමද කියලා. කොහොමද? මම පුංචි ට්‍රික් එකක් භාවිත කරන්නම්. වගේම සුද්ධ වෙලා ජොනි කවුද එතකොට? ජොනි යාගේ වැරද්ද සම්පූර්ණයෙන්ම තේරුම් ගත්ත තාත්තේ. දැක්ක නේද මං කියන විදිහට කරාම කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. කොටිම කිව්වොත් පරීක්ෂණ වලට වඩා ඒක හරිම සාර්ථකයි. අනිවාර්යෙන් තාත්තේ. හොඳයි ළමයෝ. එන්න නම් අපි රෑ කෑම කමු. රෑ කෑමට පස්සේ වගේ ඇඟ ආපහුමට දෙනව නේද? අනිවාර්යෙන්ම. හැබැයි ඒකට ටෙස්ට් එක ඉවරනකම් ඉන්න ඕනේ. මම නම් හරි කැමතියි නොපෙනී ඉන්න පුළුවන් නම්. අනේ එපා.
මට ඕනි සූසන් මගේ හොඳම යාළුවා කරගන්න පුළුවන් විදිය දෙයක්. මම තමයි බුද්ධිමතා. අපි මේක කරමු. අපි ටික කාලෙකට මේ වැඩේ අතහැරලා දාමු සර්. ඒ අනිවාර්යෙන් ඔයාගේ මල්ලි ඔය වැඩේට පාවිච්චි කරයි. තෝක්කු තියකුත් දීලා කෑම තියකුත් දෙයි. හරිද? ඔයා කියපු කතාවට මම 100% එකඟ වෙනවා යාළුවා. හැබැයි මේ සැරේ යාට මාව නතර කරන්න බෑ. මෙන්න මගේ යානේ. විසය පුරෝගත්ත බිලින්ගේ මැතමැටික් එක. ඔව් එයා තමයි. බිලිං පරාදි කරන එක නම් හරිම ලේසි දෙයක්. මේක නම් මාර රසයි. තප්පර 30කට කලින් රිලීස් වෙච්ච වීඩියෝ ගේම් එක දෙන්න Art of Conflict 6 අවසාන මහා තරගය. කවුද මන් දන්නේ කොට මිනිස්සෙක් BB කියලා මාලිකුත් දාගෙන හිටියා. එයා තමයි අරන් ගියේ. මොකද කිව්වේ? ඔයා හෙව්වේ මෙන්න මේ ගේම් එකද ජොනි? ඔන්න මං එක ගත්තා. මම දෙනු. මං ආව අල්ල ගන්නම් බීබිලින් බෝයි. එයාලා බීච් එකේ ඉන්නේ. වැඩි වෙලාවක් ඉන්න එකක් නෑ. ඔන්න මිසයිලයක් කියනවා. අක්කල කියලා දිනවා ෂීල්ඩ් එක ගන්න ඕන කොළපාර පුත්තම ඔබන්න කියලා. ඒ මොකද ඒ තියෙන්නේ? මම හිතන්නේ ඒක ලොකු පයි එකක් වගේ. හරියට හරි. බයි ජොනි ටෙස්. පාගමු. ඒක කොච්චර ලස්සනද? මේ වයරකින් මොකද කරන්නේ? අපිට හොයාගන්න ඕනේ ඇයි ඔයාලා හැමතිස්සෙම රණ්ඩු කරන්න කියලා. ඔය වගේ වැඩ කළාට කමක් නැහැ. දෙන්න ටිකක් පරිස්සම් වෙන්න අපි ඕනේ. ගැජට් හදලා ඉවරයක් කරනවා දිනුමක් පෙරදුමක් ගන්න බැරි වෙනකම්. ඔව් මෙයා තමයි ඒකට පරාදිතයා. නෑ ඔයා තමයි. මම නෑ ඔයා තමයි. අන්න ඒකට තමයි වයර් ගහලා තියෙන්නේ. මේක දිගටම කරන් ගියොත් අපිට පුළුවන් වෙයි මේ හැමදේම නතර කරලා දාන්න. ඒ වෙනුවට දෙන්නටම එක්සයිට් ටිකක් කරන්න කිව්වනම් හරි. ඔය දෙන්නටත් තියෙන්නේ පොඩි ළමයින්ගේ වැඩ. මෙයා තමයි පොඩි ළමයා. නෑ මම නෙමෙයි. එයා. නෑ ඔයා තමයි. අපි යහගෙන ඉන්නේ. ඔය දෙන්නට අපි පොඩි ෆයිට් එකක් ප්ලාස්ට් කරලා තියෙනවා. දිනන කෙනාට මෙන්න මේ රත්තරන් පාටින් දිලිසෙන කුසලානය. එලිසෙනවා. අපි ලෑස්ති. අවසානට අපිට මේකෙන් දෙකෙන් එකක් බේරුමක් කරගන්න පුළුවන්. විශ්වාසයිද දිනන්නේ ඔයාලා කියලා? ජොනි හදන්නේ යුජින විනාශ කළා දාන්න. නෑ අපි දෙන්න දිනන්නේ. නෑ අපි තමයි දිනන්නේ. නෑ අපි තමයි. කොහොමද අපි දෙන්නට කරන්ට් වැදුනේ? අපි එහෙනම් බැටල් එකට ලෑස්ති වෙමු. අපි මේකෙන් චෙක් කරන්නේ මෙයාගේ ෆිට්නස් උයි මොලේ තත්ත්වය කොහොමද කියලා. අපි උපකරණ හදලා දෙන්න ඔයාලා ඒවට සූදානම් වෙන්න. මෙයාගේ මේ තියෙන ශක්තියෙන් පුළුවන් වෙයි යුජින් කියන කෙනාව එක පාරෙන් පරාද කරලා දාන්න. බන්නත් තකණිම පොප්කෝන් හදලා සටන බල රස විඳින්න පුළුවන්. ඔයා පොඩ්ඩක් එතුණා නම් ජොනි වගේම ඉන්නේ. අපොයි දෙයනේ. දැන් කොහෙද පොප්කෝර්න් අරන් යන්නේ මේක බලන්න.
අම්බෝ පහල බලනකොට මට බයත් හිතෙනවා. මේක හිර වැඩි. එහෙනම් සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරන්න ජොනි ටේස්. පොටකින කොහොමද මේක වැඩ කරන්නේ? කොහෙද මිසයිල් එක තියෙන්නේ? කොහොමද මේක වැඩ තියන්නේ? හරි දෙන්නම එක සමානයි. ඕ ඉතින් අපිට එහෙම හිතන්න වෙනවා. අපිට තව තරගයක් තියන්න වෙයි වගේ. ආයුධත් එක්ක. නියමයි. යූජීන් හොඳ ළමයා වගේ එන්න. ඔන්න මං ආවා. ඔයාව කුඩු බට්ටම් කරනවා මගේ ටැංකියෙන්. අම්මෝ මගේ පාස්සේ. දෙපැත්තෙම පාටිකල් බ්ලාස්ට් එක හොඳයි වගේ. ඒකත් මගේ නිෂ්පාදනයක් තමයි. ඒක තමයි අපි කරන්නේ. දෙපැත්තම සමානයි. දෙන්නගෙන් එක්කෙනෙක් මේ තරගෙ දිනනකම් අපි දිගටම තරගෙ කරගෙන යමු. ඔව් ඉතින් ඔයාලා දැන් මොකද මේකට කියන්නේ? අන්න හරි. අපි එහෙම කරමු. මට කියනවද මොකද්ද වෙන්නේ කියලා? ඔයාගේ අක්කල දෙන්නයි බීබිලිනු එකතු වෙලා BC ටෙක්නොලොජි පාවිච්චි කරලා හරි ජයග්‍රහකයා හොයාගන්න. ඔව්. ඒ ඔටුන් ඉතින් හැමදාම මගේ. ඒක අනිවාර්යෙන් බගේ වෙන්න ඕනේ. පහර දෙන්න. මම මොකද දැන් කරන්නේ? ඒකට හැප්පෙමු වෙන කරන්න දෙයක් නෑ. හරි දැන් මේක ඇත්ති. තව සටන් නම් කරගන්න ඕනේ නෑ. පේනවනේ ජෝඩුවගේ බෑ. හොඳයි. තව තරගෙ තියන්නේ නැහැ. මොකද කියන්නේ අපි රේස් එකක් තියමු. ඒ වැඩේ ගොඩක් හොඳයි. මේ ඉර මුලින්ම පහු කරන කෙනා තමයි අනිවාර්යයෙන්ම දිනන්නේ. මේ හොඳයි. මේ අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමුද? මම යූජීන්ගේ කතාවට මේ වෙලාව එකඟ වෙනවා. කාට කිව්ව දෙයට එරුණාද? ඒගොල්ලන්ට ඔක යන්න ඕනේ නෑ. ඒක වෙන්න බැරි දෙයක්. ඒ තරගෙත් සමයි. මට පේන්නේ මේක තව වටයක් යන්න වෙයි වගේ. යොනතන් නතර කරමු ඒගොල්ලොන්ව. එතකොට ඔය තියෙන ප්‍රහාරක යන්ත්‍රයක්ද? ජොනියටත් මේන් එකක් තියෙනවා. ඒ වගේම අපිට හොඳ අදහසක් තියෙනවා මේක ඉවර කරන්න. අනිත් එක එකට යන්නේ විනාඩි 2යි. දන්නවද? මේක නම් ඇත්තටම හොඳයි. මට සුපර් චැම්පියන් කෙනෙක් වෙන්න පුළුවන්. නෑ මම තමයි සුපර් චැම්පියන් වෙන්නේ. මම තමයි දිනන්නේ. මගේ කණ්ඩායමේ හොඳ පහ. මම නම් හිතන්නේ මේරි දිනයි කියලා. දිනුම සමානයි. ඒකෙනුත් වැඩක් වෙන්නේ නෑ. මොකද හිතන්නේ අපි අලුත්ම ගේම් එකකට යමුද? හොඳයි මේ සෙල්ලමේ දිනන කවුරුත් නෑ. මොනවා වුණත් පොප්කෝර්න් එක රසයි. එතකොට කාටද උටුන්නේ ලැබෙන්නේ? අල්ලලා දාන්නනි පොප්කෝර්න්. දෙන්න.